හායි යාළුවනේ මම මේ අලුතෙන් වැඩක් පටන් ගන්න තියෙන වාහන බිස්නස් එකක්. මම බස් එකක් රටකින් ඕඩර් කරා. නැවනම් ඇවිල්ලා ඒකද දන්නේ නැහැ. පොඩ්ඩක් අපි හැබැයි එයාට කෝල් එකක් දීලා බලමු. මම මේ දැන් නුවර ඉඳන් ආවා විතරයි. හම්බන්තොට ඉන්නේ. මේ වීඩියෝ එකට එන්න කලින්ම කියනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා comment එකකුත් දාන්න කියලා. අපි මගේ යාළුවා රට ඉන්නවා. එයාට කියලා තමයි වාහනේ ගෙන්න ගත්තේ. අපි යාට කෝල් එකක් දීලා බලමු. හෙලෝ නිම්සර මොකද මට කතා කරේ? නෑ කෙවින් ඔයා කියනවානේ බස් එක. ඔව් නැවනම් ඇවිල්ලා මේ බස් එක ළඟ කවුරුත් පාද නැහැ. බස් එකක් පේනවා සුදු පාට එක. ඔව් සුදු පාට බස් එකක් තමයි. මේ එයා කිව්වා ඔයා එනකම් බලාගෙන හිටියා. ඒ වුණාට බැරිම තැන තමයි එයා ගිහින් තියන්නේ. ෂීට් එකේ යතුරු තියෙනවා කිව්වා. මම බලන්න. ඩොකියුමන්ට්ස් ටිකත් එතන තියෙනවා. හරි කෙවින්. මතකතෝ DC කියලා ගේම් එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. DC නේ කිව්වේ. ඔව් DC. bye. God bless you. හරි. දැන් එයා කිව්වා සීට් එකට ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා කියලා. සල්ලි යාට මම පස්සේ දානවා. බස් එක බලලා ඉන්න බෑ. යාමට එව්ව බස් එකේ ෆොටෝස් ටික වගේම තමයි. බස් එක. පොඩ ළඟට ගිහින් බලමු. ලස්සනයි කොඩියකුත් ඇනෙනවා. පිටිපස්ස නම් ප්‍රශ්නයක් නැහැ. ගාන්න තියෙනවා. හැබැයි මේක මගේ එකක්ද දන්නේ නැහැ. වෙන එකක්ද දන්නේ නැහැනේ. එකම විදිය බස් තියෙනවා. නම්බර් ප්ලේට් එක බලමු. අපේ එකනේ. ඔව් NB හරි. මගේ එක අපේ එක තමයි. හොර බඩු නෙවෙයි ඩොකියුමන්ට්ස් තියනවා කිව්වා. සුපිරි. හොඳ රටක වණ්ඩියක්. හරිද? ශ්‍රී ලංකන් විදියන්නේ කොඩිය එහෙම දාලා හදලා තියෙන්නේ. මගේ යාළුවෙක් වාහන පැත්ත. හරි. බස් එක ඉස්සරහා පොඩ්ඩක් මොඩිෆයි කරලා ගන්න වෙයි. පේන්ට් එකත් මාරු කරන්න ඕනේ. LED ලයිට් ටිකක් සෙට් කරලා තියෙනවා කිව්වා. ඒ විදිහටම තියෙනවා සීට් එක. බස් එක දැන් නගින් බලන්න සීට් එක නිකන් තියෙනවා ඇතිනේ. ඉතින් අස්සර යන්නේ කොහොමද? දොරවල් සේල මොලොක් කළානේ. මේ අයියා ඇරෙන්නේ නැහනේ. දැන් මොකද කරන්නේ? මොකටද මට ගේම් ඩවුන්ලෝඩ් කරන්න කිව්වේ? මේ තියෙන සීරම කන්ට්‍රෝලින් සිස්ටම් එක නේද? පොඩ්ඩක් ඉන්න. කන්ට්‍රෝලින් සිස්ටම් එක. හරි දැන් අපි දොර අරිමු. අන්න අතරින් දොර ඇරුණා ගයිස්. අම්මා හරිනේ. හරි දැන් බස් එක ඇතුළට යන්න. පොඩ්ඩක් ඉන්න. හරි බස් එක ඇතුළට ගියා. දැන් අපි දොර වහමු. LED ලයිට් එකක් තියෙනවා. දොර යවුවා. දැන් අපි අතුර දාලා බලමු. එළියට යන්නේ. උලක් නෑ බස් එක එන්ජින් එකත් හරි LED දෙනවා. අම්මා ඒක තියෙන එක නළුවෝගේ බස් එක. සුපිරියක් තමයි. දැන් මම හැබැයි මෙහෙ එක්කෙනෙක් නෙමෙයි. මම මේ කොළඹ. මොකද මේ මම නැන්දලාගේ ඉන්නේ අවුරුදු 2ක් විතර. මගේ මේ වැඩවලට ආවා. බස් එක දාන්න පුළුවන්ද? පාර ඇතිනේ. හරි ඇති. නැන්දලාගේ වැඩවලට දැන් අවුරුදු 2ක් විතර මෙහෙ ඉන්නේ හම්බන්තොට. මම අද උදේ නුවර යන්නේ ඒකයි එන්න පරක් වුණේ. අද උදේ නුවර ගියා ඒ හින්දා එන්න පරක් වුණා. දැන් මම මේ බස් එකත් අරගෙන යන ගමන් නැන්දලාගේ පොට්ටක් ඉම්මන්ට යන්න වෙයි. නැන්දත් කිව්වා යන තැනක ඉම්මන්ට එන්න කියලා. නැන්දලා දැන් ගෙදර නෑ. ඒගොල්ලෝ ගියානේ අර මල්ලිට මේ සනීප නැහැ කියලා බෙහෙත් ටිකක් ගන්න. ගෙදර දොර බාගෙට වහලා තියෙන ඉම්මන්ට යන්න ඕනේ. හොරක්වත් පැන්නොත් ඉවරයි. ඉම්මන්ට යනවා කඩාගෙන ඉඳගෙන. දැන් වැඩේ කියන්නේ මට බස් වලට ලයිසන් එක කාර් ලැම්බෝගිනි යන මොනන් වලට දිනනවා. මේවට නෑ. කොළඹ ගියම හොඳ ලැම්බෝගිනි එකක් ගන්න ඕනේ. මේ බස් වල වෙනවට ජොලිනේ. මට තාම හිතාගන්න මේ බස් එක විකුණනවද නැත්නම්
මං ගාව තියාගන්නවද කියන එක. තව කියලා වෙලාවකට තියාගන්න කියලා. මේ කෝටි ගණන් නෙමෙයි අනිත් එක ඩිලිවරි කරලා ගත්තේ. කෝටි 20කට විතර. චරන් උන්නේ. අපි පාස් කරා නීති අනුකූල වද නැද්ද දන්නේ මං ඉන්නේ නිතර. කඩාගෙන විදගෙන යනවා. අම්බෝ යනවා යමක්. විනුලේ වේ පේනවද හම්බන්තොට පැත්තේ අපේ. මගේ මව්ගම නෙවෙයි. ඒකට බය වෙන්න එපා. හරි හම්බන්තොට බස් නැවතුම් පොළ එහා පැත්තේ ගේ හදලා තියෙන්නේ. අම්බෝ. දැන් මේ දවස්වල බස් එන්නේ. මම හෙට උදේ යනවා කොළඹ අම්මලා බලන්න. කාලෙකින් ගියේ නෑනේ. මම දාන්න ඕනේ. අද තමයි මම මේ ඉන්න අන්තිම දවසේ ඒ දවසෙන් තමයි වාහනේ ඩිලිවරි කරේ. මෙන්න බස් නැවතුම්බර මේ තියෙන පවුන. මේ පැත්තෙන් දැන් යනවා. හැන්ඩ් එක ගත්තා. ඔත්තර පාර තියෙන. වැදුනද? ගියර් එක පොඩ්ඩක් අවුල්. ගියර් එක. මේක නේද අයිනෙම තියෙන තමයි නෙන්දලා ඒක. මෙතන පාකුරු ගෙදර දොර ගාවට යන්න හම්බෙන්නේ. LED ටික නිව්වා. රෝස් පාට ලයිට් එක නිව්වා. හරි දැන් බයිනවා. හරි. නැන්දලා නම් තාම ගෙදර නෑ කිව්වනේ. දැන් මොනක් නැතුවේ. මොකද බස් එක නැන්දලා දන්නවා මම අද බස් එකක් ගන්නවා කියලා. දොර වහගෙන නේ වහලා තියෙන්නේ. හරි දැන් මං ගේ ඇතුළට යනවා යාළුවනේ. ගුඩ් බයි. මම දැන් නිදා ගන්න ඕනේ හවසත් වෙලා.